Hello, welcome to Kurdistan, Iraq. Right, මේක තමයි මගේ පළවෙනි vlog එක. එතකොට ලංකාවේ නෙමෙයි ඉන්නේ, අපි ඉන්නේ කුර්දිස්තාන් වල. කියන්නේ ඉරාකේ වෙනම කෑල්ලක් කුර්දිස්තාන් කියන්නේ. right? එතකොට ඉතින් අද පළවෙනි vlog එක මම අරන් එනවා. එතකොට අර ඇතින් පේන්නේ මම වැඩ කරන hospital එක. එතකොට මේ තියෙන්නේ අපේ තවත් hotel එකක්. right එතකොට මේව ගැන විස්තර පස්සේ කියන්නම් මම වෙනත් vlog වලින් අරන් එන්නම්. අද මම එතකොට යන්න හදන්නේ පොඩි shopping පාරක්. right ඒ කියන්නේ මගේ සුපර් මාකට් එකට යන්න හදන්නේ ළඟ තියෙන්නේ අපේ පොඩි බඩු ටිකක් ගන්න ඕනලා තියෙනවා අද මට. ඒ ටික ගන්න තමයි යන්නේ. right එතකොට මේ තියෙන්නේ අපේ hotel එකටම ආйти අපේ තවත් hotel එකක්. එතකොට එකම ඕනර්ගේ තමයි මේ hotel එක සහ hospital එක. එතකොට මගේ hospital එකේ වීඩියෝ මම වෙනම අරන් එන්නම්. right on ඉතින් එළියට ආපු ගමන් ටැක්සි තියෙනවා බය වෙන්න දෙයක් නැහැ. මේ ඉතින් හැම දෙයකටම අපි යන්නේ හැම තැනකටම යන්නේ ටැක්සි වලින් තමයි. السلام عليكم شلوني ماشي نوازا right ඉතින් ඔන්න ගන්න පටන් ගත්ත ගමන ඔන්න ඉතින් පේනවා මම වැඩ කරන හොස්පිටල් එක බලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් හොස්පිටල් එකක් කිව්වට ඇත්තටම ඉතින් මේක ලංකාවේ නම් නිකන් හොටෙල් එකක් වගේ තමයි, නිකන් තරු පහේ හොටෙල් එකක් වගේ තමයි. කියන්නේ ඒ තරම් මාර ක්වොලිටි හොස්පිටල් එක. ඇතුළට ගියොත් එහෙම මම පෙන්නන්නම් වෙන දවසක. right ඒතර හොස්පිටල් එකත් පහු කරන්. ඉතින් මේ තමයි කුර්දිස්තාන් කියන රට. කුර්දිස්තාන් කියන්නේ ඉරාකෙම වෙනම කෑල්ලක්. right වෙනම රටක් විදියට තමයි නමුත් මේක දුවන්නේ. කුර්දිස්තාන් කියන රජයට අයිති වෙනම රටක් විදියට තමයි මේක ඩිපෙන්ඩ් වෙන්නේ. කියන්නේ මේක ඇත්තටම වෙනම රටක්. ඒ කියන්නේ වෙනම ගවර්න්මන්ට් එකක් තියෙනවා, වෙනම ෆ්ලැග් එකක් තියෙනවා. මේ රටටම ආවේනික තියෙනවා වෙනම භාෂාවක් තියෙනවා. කුර්දිස් කියන භාෂාව. කුර්දිස්තාන් වලට ආවේනික භාෂාව කුර්දිස්. එතකොට මේකේ අරබික් කට්ටිය ඉන්නවා, කුර්දිස් කට්ටිය ඉන්නවා. right එතකොට අරබික් කතා කරනවා, කුර්දිස් කතා කරනවා. සාමාන්‍ය ඉතින් අරාබි මත් නෙමෙයි මේක ටිකක් යුරෝප් සහ මිඩල් ඊස්ට් ඔය හැම පැත්තටම බර වෙච්ච රටක් මේක. right එතකොට ඉතින් ඉරාක කිව්වහම යුද්ධනේ මතක් වෙන්නේ. මේකේ යුද්ධේ නෑ, ඇත්තටම යුද්ධ නෑ මේ පැත්තේ. ඉඳලා හිටලා පොඩි කලබ ගෑනි වෙනවා. නමුත් ඉතින් අර ලොකු යුද්ධයක් නෑ. මොකද ඉරාකෙන් ටිකක් ඈතට තමයි තියෙන්නේ. එතකොට ඔය තියෙන සුලේමානියා කොඩිය. ඒ කියන්නේ මේ කුර්දිස්තාන් කොඩිය. කුර්දිස්තාන් කොඩිය තමයි ඔය තියෙන්නේ ඈත කන්දේ. ඔයාලට පේනවා ඉතින් ඈත කන්දේ ගහලා තියෙන කුර්දිස්තාන් කොඩිය මෙයාලා. ඒ කියන්නේ ඕක මැකෙන එකක් නෙමෙයි. ඕක හැමදාම තියෙන එකක්. එතකොට ඕක තමයි මේ රටේ කොඩිය. එතකොට ඉතින් ඔන්න දැන් අපි ආවා. දැන් ඉතින් යන්න හදන්නේ ෂෝ මාකට් එක ඇතුළට. එතකොට මේක සාමාන්‍යයෙන් ලංකාවේ කීල්ස් එක ෆුඩ් සිටි වගේ ලොකු මාකට් ෂෝ මාකට් එකක්. right එතකොට ඉතින් අපිට අවශ්‍ය හැම බඩුවක්ම මෙතනින් ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් නිවාඩු දවසේ මම ආවේ මගේ අවශ්‍ය බඩු ටික අරන් යන්න. එතකොට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් පටන් ගත්තාම මම එක කොනකින් පටන් ගත්තේ. එතකොට ඉතින් මෙතන මුලින්ම තියෙන්නේ චීස් වර්ග, බටර් වර්ග. එතකොට ඔයාලට මේ ගණන් පේනවා. right එතකොට 2250 තියෙන්නේ ඉරාකි ඩිනාර් වලින් තමයි තියෙන්නේ. ඉරාක් මේ රටේ පාවිච්චි කරන්නේ ඉරාක් ඩිනාර්. එතකොට ඉතින් ඔන්න මම පළවෙනිටම ගත්තා මට ආසම රොටි පැකට් එකක්. right එතකොට ඉතින් වියන්න කම්මැලි වෙලාවට අපි වැඩි හරියක් කරන්නේ රොටියක් හදාගෙන කන එක තමයි. right එතකොට ඉතින් මම ගත්ත මුලින්ම රොටියක්. එතකොට මේ මිල ගණන් ඔයාලට ලංකාවේ ගණන් එක්ක කම්පෙයාර් කරනවා නම් ඔයාලට පුළුවන් මේක හතරෙන් බෙදන්න. ඒ කියන්නේ 2000ක් කියලා තිබ්බොත් ඉරාකි ඩිනාර් 2000ක් කියන්නේ ඒක හතරෙන් බෙදුවාම වෙන්නේ රුපියල් වලින් නම් 500. يعني ලංකාවේ මුදල රුපියල් 500ක් වෙන්නේ. ඒතර ඒ වගේ තමයි හැම එකක්ම හතරෙන් බෙදුවා නම් ඔයාලට ලංකාවේ මිල ගාන හිතා ගන්න පුළුවන්. එතකොට ඉතින් කිරි ජාති තියෙනවා, චීස් ජාති, බටර් ජාති මේවා තමයි මුලින්ම තියෙන්නේ. එතකොට තවත් තියෙනවා මෙන්න මේ රොටි පැකට් වර්ග. එතකොට මේක තමයි මම හෙව්ව රොටි පැකට් එක. මං රොටි පැකට් එක මාරු කරා. එතකොට ඉතින් මට අවශ්‍ය රොටි පැකට් එක එතන මම පස්සේ දැක්කේ. එතකොට ඉතින් මේ හරිය මේ පැත්තටම තියෙන්නේ බටර්, චීස්, ඊට පස්සේ මේ අයිස්ක්‍රීම් වර්ග තියෙනවා. ලංකාවේ වගේම තමයි ඉතින් අයිස්ක්‍රීම් වර්ග. ඊට පස්සේ තියෙනවා මෙතනත් තියෙනවා චීස් වර්ග.
එතකොට මේ පැත්තේ තවත් රොටි තියෙනවා. රොටි පැකට් තමයි වැඩි හරියක් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ කූල් ඩ්‍රින්ක්ස්, බීම වර්ග තියෙනවා හැම දෙයක්ම. ස්ප්‍රයිට්, ෆැන්ටා, කොකා කෝලා, නෙක්ටෝ. ඒකට හැම දෙයක්ම තියෙනවා. ඉතින් මෙතන තිබ්බ මං ආස ජූස් වර්ගයක්. මං ඒක ගත්තා. මං ඒ කියන්නේ මං ආසයි. ඒ කියන්නේ මේක ගොඩක් පායන දවස් වලට මං බොන්නේ මෙන්න මේක ඇතුලේ නිකන් අර කෑලි හැප්පෙන්න වගේ තියෙනවා. ටෑට වගේ තියෙනවා. ඉතින් මං මේකෙන් ආසයි බොන්න. ඒකට ඒක 1000යි කියන්නේ ලංකාවේ කුන්දලින්න රුපියල් 250ක් වගේ තමයි වෙන්නේ. ඒතර මේ බඩු ගොඩක් අඩුයි. ඒ කියන්නේ ලංකාවේ මිල ගණන් එක ගත්තට පස්සේ සාමාන්‍යයෙන් අඩුයි. එතකොට ඉතින් මෙන්න මේකෙන් මං ගත්තා. මං ආස ෆ්ලේවර් එකක් තියෙනවා. ඒ ෆ්ලේවර් එක හෙව් එක තිබ්බේ නෑ. ඊට පස්සේ මං වෙන හොඳයි කියලා හිතන එකක් මං ගත්තා. මොකද තිබහට මේ දවස්වල තිබහ යනවා මාර විදියට පායන දවස් සීත කාල ඉවරයි. එතකොට ඉතින් තව තියෙනවා මේක ටයිගර් වර්ග, රෙඩ් බුල් වර්ග, තව තියෙනවා විවිධ ජූස් වර්ග තියෙනවා. ඉතින් බලා ගන්න පුළුවන්. ඒවා කේස් පිටින් ගන්නවා නම් මේවත් ගන්න පුළුවන්. වල් තනිකර කේස් පිටින්. ඊට පස්සේ මට වුණලා තිබ්බේ චිකන් එකක් ගන්න. මොකද ඉතින් චිකන් තමයි වැඩි හරියක් කෑවෙන්නේ. චිකන් බ්‍රීෆ්, මටන් මේකම කෑවෙනවා. ඉතින් ආපු වෙලාවේ චිකන් ගත්තා. මම සාමාන්‍යයෙන් මේ චිකන් නෙමෙයි ගන්නෙ, ෆ්‍රීසර් කරපුවා නෙමෙයි ගන්නෙ. මම අර ෆ්‍රෙෂ් චිකන් ගන්නෙ. අද ඉතින් මේකට ආපු නිසා ගත්තා ෆ්‍රීසර් කරපු චිකන් එක. Absence of vocals create room for the guitar to tell its own serene story. Simple. මෙතන තමයි තියෙන්නේ ඔයාලට කේස් පිටින් ගන්නවා නම් එහෙමයි. එතකොට දෙලුන් ජූස්, ඔරෙන්ජ් ජූස් හැම එකම තියෙනවා. කේස් පිටින් අරන් යනවා නම් ඔතනින් ගන්න පුළුවන්. මිල අඩුයි පොළ. එතකොට මේ තියෙනවා නියුට්‍රෙලා වර්ග, චොකලට් වර්ග තමයි දැන් තියෙන්නේ. චොකලට් සහ බිස්කට් වර්ග තියෙනවා. මේ පළාතේම තියෙන්නේ චොකලට් සහ බිස්කට් වර්ග. ඒකට ඉතින් ගොඩාක් ජාති තියෙනවා. සාමාන්‍යයෙන් 1500ක් වගේ වෙන්න මිල ගණන්. ඒ කියන්නේ ඉතින් ඔක හතරෙන් බෙදුවට පස්සේ ලංකාවේ ගාණ එනවා. ලංකාවේ ගාණ වලට හිතා ගන්න පුළුවන් ලංකාවේ මුදලෙන් කීයක්ද කියලා. ඒකට තියෙනවා බිස්කට් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මං ආස බිස්කට් එකක් තිබ්බ මං ඒකත් ගත්තා. ආසයි කියන්නේ මේ අතන මේ ගොඩක් කල් කන්න පුළුවන් බිස්කට් එකක් තියාගෙන වේපස් වර්ග තියෙනවා. ඉතින් අර ලංකාවේ වේපස් වගේම තමයි. මේක මම ගත්ත චොකලට් ජාති බිස්කට් එකක්. ඉතින් ඒක මම ගොඩක් ආසයි. මේ තව තියෙනවා ඉතින් ඔතන ක්‍රීම් බිස්කට් වර්ග ගොඩක් මේවා නම් ලංකාවේ නැති බිස්කට් වර්ග තියෙනවා ගොඩාක් මෙතන. මේවා නම් ලංකාවේ තියෙනවා. ඔරිගෝ වල දන්නවා. ෆේමස් බිස්කට් එකක්. වැකේෂන් එකක්දී තියෙන මම මේ හැම ජාතියකින්ම අරන් යනවා ටික. එතකොට මේ පැත්තේ තියෙනවා තව බීම වර්ග, සන්ක්වික් වර්ග ඒවා තියෙනවා. හදලා බොන ඒවා අපි. ඉතින් මෙතන තියෙනවා හාල් වර්ග. කියන්නේ මේ කොම් බාස්මති හාල් තමයි තියෙන්නේ. වෙන හාල් මුකුත් නැහැ. නාඩු, සම්බා, කෙකුළුබත් හාල් නැහැ මුකුත්. මේ තියෙන බාස්මති හාල් ඔක්කොම. රයිට්. එතකොට බාස්මති වලින් මට මෙතන තියෙන කිලෝ 5 ඒවා තියෙනවා. කිලෝ 10 ඒවා, කිලෝ 25 ඒවා ඔක්කොම තියෙනවා. බාස්මති වර්ගම තමයි තියෙන්නේ. එතකොට මේ පැත්තේ තියෙනවා ඔන්න ටී වර්ග, චායි. එතකොට ටී පවුඩර් තියෙනවා, ටී බෑග් තියෙනවා, ලොකු පැකට් තියෙනවා. එතකොට මේ තියෙනවා සිලෝන් ටී. රයිට්. මේ කට්ටිය ගොඩක් ආසයි ටී වලට. ඒ කියන්නේ මේගොල්ලෝ නිකන් තේ බොන්නේ ප්ලේන් තේ. කියන්නේ තේ බොන්නේ පිස්සුවෙන් වගේ බොන්නේ. කොයි වෙලෙත් බොන්න ඕනේ. මෙයාලට කාපු ගමන් බොන්න ඕනේ. මෙයාලා කොයි වෙලෙත් තේ කඩම තියෙනවා මෙහි සෑහෙන. ඒ කියන්නේ තේ වලට මාර ආසයි. එතකොට මේගොල්ලෝ සිලෝන් ටී කිව්වට පස්සේ ලංකාවේ තේ වලට තවත් ආසයි. මොකද ලංකාවේ තේ වර්ග ලංකාවේ තේ හොඳයි කියලා දන්නවා මෙයාලා. ඉතින් මෙතන තියෙන්නේ මේ සිලෝන් ටී තමයි මේ තියෙන්නේ. මෙන්න මේ ලිප්ටන් කියලා මෙන්න මේ එන්නේ ලංකාවේ තේ එක. රයිට්. එතකොට සිලෝන් ටී වර්ග සිලෝන් ටී තියෙනවා මෙතන. තව විවිධාකාර තුර්කිෂ් වල තියෙනවා. තුර්කිෂ් වලින් එන ඒවා තියෙනවා. එතකොට මේගොල්ලන්ගේ තේ කෝපි කියන්නේ පිස්සුවක් මෙයාලට. තනිකරව අපි නිකන් අර බත් කනවා වගේ බත් වලට කන්න ආසාවයි තමයි මෙයාලට තේ බොන්න තමයි ආස. මේ තියෙන්නේ සිලෝන් ටී කියලා මේ පේනවනේ. ලංකාවෙන් එන ප්‍රොඩක්ට් තමයි ඉතින්. ලංකාවේ හොඳම ටී ටික එන්නේ මේ රටවල් වලට. ඉතින් ලංකාවේ ඇතුලේ තියෙන ඉතින් ලංකාවේ තේ උනාට ඒකේ තියෙන ඉතින් බාල තේ තමයි ලංකාවේ තියෙන්නේ. අනිත් ඔක්කොම මේ වගේ රටවල් වලට යවන එක තමයි කරන්නේ. ඒතර මේ කැපිචිනෝ වර්ග තියෙනවා. මේ මහමුඩ් කැපිචිනෝ වර්ග ගොඩක් තියෙනවා. පැකට් තියෙනවා. මම ඉතින් සාමාන්‍යයෙන් මේවා ගන්නවා. මොකද මේවා තමයි ඉතින් හදිස්සියට හදාගෙන තේ එකක් බොන්නේ කැපිචිනෝ පැකට්. ඒතකොට මේ පැත්තේ තියෙනවා තව සුප් වර්ග තියෙනවා.
මේ මිරිස් 3-5 වර්ග තියෙනවා. මේ කියන්නේ මේ පැකට් කරපුවා තියෙන්නේ පෙට්ටි වල. මං සාමාන්‍ය ඒවා නම් ගන්න නැහැ. මේ ඉඳලා හදිස්සියක් මේ ඉවරලා තිබ්බොත් ගන්නවා. නැත්නම් අර කීරලා දෙන ලූස් ඒවා තමයි ගන්නෙ. මොකද මේ පැකට් වල පොඩ්ඩයි තියෙන්නේ. ලුණු තියෙනවා. මේ තියෙන මිරිස් 3-5 එහෙම. ඕකේ හැම જાතියම තියෙනවා. මසාලා වර්ග, බිරියානි මසාලා. ඉතින් මේ වල පොඩ තමයි පැකට් වල තියෙන. ඉතින් ඒ ගාන්ට සාමාන්‍යයෙන් පාඩි අපි කීරලා ගද්දි ලූස් ගද්දි ඒක සාමාන්‍යයෙන් ලාභයි අපිට. මේක කුරුන්දුද ගම් කරාඹුනට නම් නම් ඒ පවුඩර් හිටන් තියෙනවා. ඉතින් හැම જાතියෙම ඉතින් අපි ගන්නවා. ඉතින් කෑම ඉතින් හදාගෙන කන එකක් තමයි රහට තියෙන්නේ. රයිට්. එතකොට තියෙනවා මෙතනක් තියෙනවා බෝතල් වලක් දාලා. ඒ කියන්නේ පොඩි බෝතල් වල තියෙන පවුඩර්ම තමයි ඉතින් 3-5 වර්ග. ඉතින් මේවා ලංකාවේ 3-5 වගේ නම් රස නැහැ ගොඩක්. ඉතින් මෙතින් පැස්ටා වර්ග, පැස්ටා නූඩල්ස් ඒ වර්ග තමයි මේ තියෙන්නේ. මැකරෝනි හැම જાතියක්ම තියෙනවා. ඉතින් මේකත් ගොඩක් ප්‍රසිද්ධ කෑමක්. ඉතින් මෙහි අපි ඉතින් කොයි වෙලෙත් හදාගෙන කන කෑම තමයි ඉතින් නූඩල්ස් පැස්ටා කියන්නේ. ඉතින් ලේසියට පහසුවට අපි බත් වියන්න කම්මැලිකමට ඉතින් මම නූඩල්ස් පොඩි මැගි පැකට් ගන්න ඕනේ ඉවරයි. ඒවත් පේනවනේ. 4යි ඉතුරු තියෙන. ඉතින් මම ගත්ත එකකිනුත් 4-5ක්. මොකද ඉතින් ඒක ඉතින් 250යි වෙන්නේ. කියන්නේ 250 කියන්නේ ලංකාවේ මුදලින් 100ටත් අඩුයි. ඒකෝට ඉතින් මම ගත්ත එකෙන් මොකද කොයි වෙලෙත් අපි හදාගෙන කන්නේ ඕක තමයි කම්මැලිකමට ඉතින්. නැත්තම් බත් කනවා. ඉතින් මේ තියෙන කඩලට පරිප්පු ඒ වගේ වර්ග පැකට් කරපුවා තියෙන්නේ. ඉතින් තෙල් වර්ග තෙල් තියෙනවා. මේ තෙල් නම් සාමාන්‍යයෙන් අඩුයි ගණන්. ඒ කියන්නේ මේ පේනවනේ යායටම තියෙන්නේ ඔයිල් වර්ග. මේවා පොල් තෙල් නම් නෙමෙයි. ඔලිව් ඔයිල් තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන තව හාල් වර්ගයක්. මේ ඉන්දියන් හාල් නෙම තියෙනවා. ඉන්දියන් බාස්මති එකක් එහෙම තියෙනවා. බාස්මතිම තමයි තියෙන්නේ. ඉතින් විවිධ බාස්මති වර්ග තියෙනවා. තොරදින් ටූනා තියෙනවා. සැමන් වර්ග කියන්නේ මේ ප්‍රසිද්ධයි. ඉතින් අපි මේව නම් අරන් යනවා. ඉතින් 5-6ක්ම ගන්නවා. ඉතින් ගන්න පුළුවන් වෙලාවට මොකද ඉතින් ලේසියට අපි හදන්නේ මේ ටූනායි පරිප්පුයි සොසේජස් ඕවා තමයි ඉතින් ලේසියට හදන්නේ. චිකන් නම් මොකද ඉතින් එළවලු වර්ග ඉතින් හැදෙනවා අඩුයි. ඇත්තට මේ එළවලු වර්ග තියෙනවා. අපි ගේනවා. ගෙනාවට අපි ඉතින් මෙඩිකල් තියාගන්නත් බෑ. ඉතින් මේ වගේ ටිකක් ගෙනාට පස්සේ තියාගන්න පුළුවන්. ඉතින් මේ සෝස් වර්ග, මයොනයිස් වර්ග. ඉතින් මේ තියෙන්නේ කිරිපිටි. කිරිපිටි ඇත්තටම මේ කිරිපිටි වර්ග ගොඩක් අඩුයි. කිරිපිටි ගැන ඇන්කර් එහෙම වලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඇන්කර් එහෙම තියෙනවා කිලෝ ගණන් ගොඩක් අඩුයි. මේ මිල ගණන් වලින් ගත්තොත් පිටි අඩුයි. පේනවනේ ටින් හිටන් තියෙනවා අඩුයි. නමුත් මේ පවුඩර් වල පොඩි වෙනසක් තියෙනවා. කියන්නේ ලංකාවේ වගේ නේ පොඩ්ඩක් ඩස්ට් එක වගේ වැඩි. ලංකාවේ පිටි වගේ උක්කුවට හැදෙන්නේ නැහැ මේ කිරි හැදුවාම. මේ කිරි එක මේ පිටි එක අපි හැදුවට කොච්චර කහට දැම්මත් මොනවද දැම්මත් මේ නීඩෝ තියෙනවා වලට පේනවා. ලංකාවේ තියෙන බ්‍රෑන්ඩ් තියෙනවා. ඉතින් මේ දෙන නමුත් මේ ඒවා පොඩක් මදිනේ. ඩස්ට් එක වගේ මම කියන පවුඩර් එක වැඩිය බොන්න ආස නැහැ. ෆ්‍රෙෂ් මිල්ක් එක තමයි අරගෙන බොන්නේ හදලා. ඇන්කර් එහෙම ඉතින් ගණන් අඩුයි. එතකොට ඉතින් මෙතන ටොපි චොකලට් වර්ග තව තියෙනවා. ඉතින් වැකේෂන් එකදී නම් ඉතින් ඕවා පැකට් පිටින් ගන්නවා. ඔන්න ඔය පැකට් පිටින් තමයි ගන්න. ඉතින් අපි ඒක ලේසි. එතකොට බෙදන්න කරන්න කට්ටියට මෙතනත් තියෙන චොකලට් වර්ග තමයි. ඉතින් පොඩි චොකලට් වර්ග අයිටම් ගොඩාක් තියෙනවා. ඔරියෝ එකේම පොඩි පැකට් තියෙනවා. මිල්ක් අගයන් චොකලට් එක මාර රහයි. ඔක්කොම චොකලට් වර්ග තියෙන චොකලට් මෙදින ආමන්ඩා කියන එක මෙන්න මේක මාර රහයි. මාරම රහ චොකලට් එකේ එක එක ආමන්ඩා එකේ මේ තියෙනවා මේ පොඩි කප් තියෙනවා. පැකට් තියෙන චොකලට් එක જાතියින් තියෙන බ්‍රෑන්ඩ් එක මාරයි. මාරම රහයි. ඒක මා අනිවාර්යෙන් ගන්නවා වැකේෂන් එකදී නම් මේවා මාරම රහයි. ඒකේ ගොඩක් ಜಾති තියෙනවා වේරියේෂන් දැක්ක ඔයාලා. උතර මේ මාස් ට්වික්ස් ඒවා තියෙනවා. ඉතින් ඒවා ප්‍රසිද්ධ ඒවා දන්නවා ලංකාවේ තියෙනවා. මේ පැත්තේ ඔක්කොම තියෙන චොකලට් වර්ග තමයි. චොකලට් සහ චිප්ස් වර්ග තියෙනවා. ඉතින් මේ තියෙන්නේ චිප්ස් වර්ග ගොඩක් චිප්ස් වර්ග තියෙනවා. ඉතින් විවිධාකාර චිප්ස් වර්ග සමහර ඒවා නම් රහ නැහැ ඇත්තටම. බොරේ සමහර ඒවා පැකට් පුම්බල් වගේ ලංකාවේ වගේම තමයි. ඉතින් පැකට් පුම්බල් දෙන මේ ලේසි එක හොඳයි. මම ලේසි ගන්නවා. ඒකෙත් ඔය යෝගට් එකේ මාරයි. මම ඒක ගන්නවා. මැක්සි එක ගන්නවා. වෙන නම් ඉතින් වෙන කියන්න රහ ඒවා නැහැ චිප්ස් වර්ග. නෝ මේ තියෙන්නේ ටිෂු වර්ග. ඉතින් මෙන්න මෙතන තියෙනවා පොඩි ළමයිගේ මේ පැම්පර්ස් වර්ග. මේවා නම් මාරම ගණන් අඩුයි. මාරම ක්වොලිටි. ලංකාවට එද්දි මං සමහර කාලවල අරන් ආවා අඳුරන අයට නෑ දෑ ඒ ළමයිට දෙන්න. පොඩි ළමයි හම්බුනාම එහෙම එක කියන මාරම
මාරම කම්ෆර්ටබල් මේ අනික මාර ගණන් අඩුයි ඒක ලොකු පීසස් ගොඩක් තියෙනවා ඒ පීසස් ගානේ හැටියට මේකේ ප්‍රයිස් එක නම් මාරම අඩුයි ඒ කියන්නේ සෑහෙන වටිනවා හැබැයි ඉතින් මේකෙන් බෑග් වල අවුරන්න පොඩ්ඩක් බරත් නැහැ එහෙම ලොකුවට අපිට අරන් එද්දි පොඩ්ඩක් අවුරන්නේම අමාරුයි බෑග් වල ලොකුයි කඩලාගේ අරන් එන්නත් බෑනේ ඉතින් ඒ වුණාට මේව නම් මාරම ක්වොලිටි මේව ලංකාවේ ඉඳන් ලංකාවේ විතර සෑහෙන ගණන් කියලා ආරංචි මෙහි තියෙනවා නම් මාර ක්වොලිටි ෂැම්පු වර්ග තියෙනවා ලයිෆ් බෝයි යනම් මනම් ඒ ලංකාවේ තියෙනවා ඔක්කොම තියෙනවා ෂැම්පු වර්ග නම් තියෙනවා සෑහෙන්න තියෙනවා ඉතින් විවිධාකාර ඒවා හැබැයි හැම ෂැම්පු වර්ගයක්ම හොඳයි සුවඳ යනම් මන තියෙනවා ඉතින් ක්වොලිටි නම් දන්නේ නැහැ කොහොමද කියලා සුවඳ නම් තියෙනවා ඉතින් ෂැම්පු වර්ග වල ෂැම්පු කොහොමද සුවඳයි ඉතින් තව තියෙනවා මේ ෂැම්පු වර්ගම තමයි ඔක්කොම තියෙන්නේ ෂැම්පු කන්ඩිෂනර් හැමදේම තියෙනවා වැකේෂන් එකදී මම ෂැම්පු අරන් යනවා ඇත්තටම ෂැම්පු හොඳයි ගණන් අඩුයි මේ ෂැම්පු මේ තියෙන්නේ යා ෆ්‍රෙෂ්නර් ඔය හාපික් ඒ වගේ වර්ග කීපයක් තියෙන්නේ ක්ලීනින් අයිටම් ඉතින් ඔන්න අති බඩු ටික අරන් ඉවරයි මං ආවා අන්තිමට බිල් එක දාන්න ආවම ඉතින් එතන මහා ලොකු විනාශයක් කරනවා පොඩි පැටව් දෙන්නේ පේනවනේ පොඩි කොල්ලෙකුයි පොඩි කෙල්ලෙකුයි පුදුම කලබලයක් තියෙන්නේ ඉතින් තාත්තා ඉන්න යාගේ පැත්තකට වෙලා කඩචෝරු තමයි වැඩිපුර අරන් තින්නේ පොඩි බබා නම් ගෑනු ළමයා ඉතින් හෝ ගාලා දානවා බිල් එක දාන්න තාත්තයි දුවයි පුතයි විතරයි ඇවිල්ලා ඉතින් ඉතින් ඔන්න මගේ බඩු ටිකත් මන් දුන්නා බිල් එක දාන්න ඉතින් මම බඩු පොඩ්ඩයි ඇත්තටම ගත්තේ පොඩ්ඩක් කියන්නේ මම බඩු අරන් තිබ්බේ මට ඉතින් මේ පෙන්නන්න ඕන නිසා තමයි මම වටයක් ගියේ ෂෝ මාකට් එකේ වලට මට මහ ලොකු බඩු ගොඩක් ගන්න තිබෙන්නේ නැහැ අද මම අරන් තිබ්බේ බඩු මීට කලින් ඉතින් ඔන්න ඔය විදිහට බිල් එක දාගත්තා මම බිල් එක දාගෙන ඉවරලා බඩු ටික දාගත්තා උරේට ඉතින් මගේ ගමන එතනින් ඉවරයි ඉතින් ඔන්න පේනවා බිල් එක ඉරාකි ඩිනාර් 17500යි එහෙනම් ඉතින් හම්බෙමු ආයෙත්